කොන්දේ අමාරුව හැමෝටම තියෙනවනේ. අද අපි ඒ ගැන කතා කරමු. වයස ભેදයක් නැහැ. හැමෝම කොන්දේ අමාරුව කියන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම වයසක අය අපේ ක්ලිනික්ස් වලට එනවා ඕන තරම්. එන්නේ සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න. හැබැයි අනිවාර්යෙන් යනකොට අනේ මහත්තයා කොන්ද රිදෙනවා 90%ක් කියනවා. අනේ මහත්තයා කොන්ද රිදෙනවා වයසකට නයි. ඉතින් ඇත්තටම වයසත් එක්ක තමයි. හැබැයි කොන්දේ අමාරුව කියන ගොඩක් අයට කොමන්. අපි ඒ නිසා ඒ ගැන කතා කරමු. මොකද්ද කොන්දේ අමාරුවට ගොඩාක් කොමන් හේතු කියන එක. ගොඩාක් කොමන් විතරක් නෙමෙයි මම කොමන් පොදුවේ අපිට දකින්න හම්බෙන්නේ නැති හේතුත් කියනවා. හැබැයි මම මේකත් වීඩියෝ එකේ කතා කරන්නේ කොන්දේ අමාරුවට හේතු. අනිත් එක තමයි වීඩියෝ එක අන්තිම වුණාට පස්සේ ඔයාලා බය වෙන්න එපා. මං කියනවා නිකන් භයානක හේතු ගැන මට මේක ඇති කියලා බය වෙන්න එපා. හරිද? සරල දේ හිතන්න මුලින්ම. ඊට පස්සේ හරියන්නේ නැත්නම් ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් තරම් හරියන්නේ නැත්නම් සංකීර්ණ දේවල් ගැන අර අපිට අවශ්‍ය ස්කෑන්ස් එක්ස්රේස් කරලා ඉන්වෙස්ටිගේෂන්ස් කරලා ඒක බලන එක වෙනයි. හැබැයි කොන්දේ අමාරු තියෙන හැමෝම දැන් බය වෙන්න එපා වීඩියෝ එක දැකලා. හරි. ඒ නිසා ඊට කලින් මම කියන්න ඕනේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න, අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකුත් දාන්න. ඒක මම කියන්නේ වෙන මොනවත් නෙමෙයි. මගේ පේජ් එකේ හෙල්ත් එකට හොඳයි. මට හොඳයි ඒ දේ මගේ පේජ් එක අප් වෙන්න, මගේ පේජ් එක රීච් වෙන්න. හරි. එතකොට මම කියන්නම් දැන් එකින් එක කොන්දේ අමාරුවට හේතු මොනවද? මේ කොන්දේ අමාරුව තියෙනවා නම් ඔයාලා අවධානයෙන් බලන්න ඕනේ රෝග ලක්ෂණ මොනවද කියන එක. අංක 1 තමයි මසල් ස්ට්‍රේන්. එහෙම නැත්නම් වෙන්න පුළුවන් ලිගමන්ට් ස්ප්‍රේන්ස්. ඔය වගේ තන් ඇදෙන්න ඉරෙන්න පුළුවන්. ඊළඟට අපේ මාංශ පේශි ඇදීම් ඇඹරීම් වලට ඉරීම් වලට ලක් වෙන්න පුළුවන්. මාංශ පේශි තන්තුනේ තියෙන්නේ. මාංශ පේශියේ තියෙන්නේ මෙන්න බූමටුල්ලක ඔයා හිතන්නකෝ අර තියෙන ඉරටු. ඒ වගේ තමයි මාංශ පේශි මෙහෙම ඉරි තියෙනවා. ඔය වගේ දේ තැන් වලින් ඉරෙන්න පුළුවන්. එතකොට ඔය වගේ දේවල් වලදී කොන්දර ඔය වගේ දේවල් වුණාම කොන්ද රිදෙන්න පුළුවන්. ඒකට හේතු මොනවද? සඩන් මූවමන්ට් එක. එකපාරට ඔයා හැරෙනවා. ඔයා බර කෙනෙක් කියලා හිතන්නකෝ එකපාරට හැරෙනවා. ඔයාගේ ඇඟෙන් බර මසල්ස් වලට වැටෙනවනේ ඉරෙන්න පුළුවන්. ඔයා බරක් උස්සනවා. ඔයාට බැරි බරක් උස්සනවා. අනික විශේෂයෙන්ම මේ බර උස්සන ඉරියව්ව. ඔයාලා ගොඩක් උස්සන්නේ මෙන්න මෙහෙම කොන්දෙන් නැමුණ බර ගත්තා. හරි වැරදි. දනිස් දෙකෙන් නැමිලා පාත් වෙලා කොන්ද කෙලින් තියාගෙන පුළුවන් තරම් උස්සන්න ඕනේ. ඩෙඩ් ලිෆ්ට් ජිම් වලට ගියාම ඩෙඩ් ලිෆ්ට් කියලා එක්සර්සයිස් එකක් තියෙන අන්න ඒක කරන විදිහ. ඒක තමයි හරි පොස්ච් එක ඇත්තටම බර උස්සන. නැතුව කොන්ද ඔහම නැමිලා බර උස්සපු ගම අනිවාර්යෙන්ම කොන්දේ ලෝ බෑක් එකේ කියන්නේ මේ මොනවාද පල්ලෙහා කොන්දේ මාංශ පේශි රිදෙන්න පටන් ගන්න පුළුවන්. මොකද ඉරෙන්න පුළුවන්, ඇඹරෙන්න පුළුවන්. අනිත් එක ඔය කොන්දේ අමාරුව තරුණ කෙනෙක් ඇවිල්ලා කිව්වහම ගැහණු කෙනෙක් අපි නිකමට ඇහුවොත් ඇත්තටම අපි ඇහුවොත් ඔයා රෙදි හොදන්නේ කොහොමද? ඉඳගෙනද නැමීගෙනද කියලා නැමීගෙන කියනවා. මෙහෙම නැමීගෙන රෙදි බේසම හේදුවට පස්සේ කොන්දේ ඔයා නැමීගෙන ඉන්නකම් ඔයාගේ ඇඟ නමාගෙන ඉන්නේ කොන්ද මාංශ පේශි වලට බර දීලානේ. ඉතින් කැක්කුම් එන්න පුළුවන්. ඔන්න ඔය වගේ ඉරියව් නිසා ඔයාලා ගොඩක් වෙලාවට ඔයාගේ කොන්දේ මාංශ පේශි සහ ටිෂුස් පටක ඇඹරීමට ලක් වෙන දේවල් කරනවා. ඒතකොට ඕක පළවෙනි